ලෝකාග්‍ර වූ ලෞතර බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සීල දෙනාටම තෙරුවන්ගේම සරණයි. බොහෝම වටිනා පුණ්‍ය කර්මයක් සම්බන්ධයෙන් යෝගාවචර රාත්‍රියක් සම්බන්ධයෙන් අසිරිමත් කුසල ධර්ම කන්දරාවක් සමගම ගෙවන්නට ලැබෙන සුබ රාත්‍රියක් ගැන ආරංචියක් මතක් කරන්නටයි අපේ මේ සෝදානම. පින්නතුනේ මේ එළඹෙන මාර්තු මාස 22 වෙනි දින ජේතවන අනුරාධපුර ඒ මහා පූජා භූමියේදී ප්‍රයක් පහන් වන තුරාවට අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමිපාදයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන්ද අතිපූජනීය උඩු ඊරියගම ධම්මජීව ස්වාමිපාදයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන්ද සිදු කෙරෙන මහා මෛත්‍රී රාත්‍රිය නමින් හඳුන්වන පැයක් ධර්මය සමගම යෝගාවචර සිත් සතන් කන්දරාවකින් හිත පුරවගෙන රහතුන් විඳි සුවය මහ විශාල පිරිසක් සමග යෝගාවචරයන් වහන්සේලා පිරිසක් සමග අත්විඳ ගන්නට ලැබෙන මාර්ගෝපදේශකත්වයක් ගැනයි මේ සිහි කැඳවීම. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සොළොස් මස්ථානවල මොහොතක් නිවනේ අසිරිය අත්විඳපු තැන් අතර ජේතවනය යනුවෙන් හඳුන්වන්නේද ඒ වගේම නිවනේ අසිරිය අත්විඳපු පූජනීය භූමියක් විදිහට. එවන් භූමියක එවන් ජය භූමියක රැඳීගෙන තේරවාදී තථාගත ධර්මය නිර්මල ලෙස නිවැරදි ලෙස අව්‍යාකූල ලෙස ඉදිරිපත් කරන නිවැරදි මඟ පෙන්වීම සිදු කරන ඒ පූජනීය ස්වාමින් වහන්සේලාගේ මාර්ගෝපදේශකත්වයන් ලැබමින් ධර්මයත් සමග දැහැන්ගත වන්නට මේ ලැබෙන සුබ මොහොත හැම දෙයක්ම අතහැරලා මග හැරලා ඔබ මේ වෙනුවෙන් කායික වශයෙන් සහභාගී වීමෙන්ද නොයසේනම් මාධ්‍ය ඇසුරු කරගෙන සහභාගී වීමෙන්ද ඔබ ඒ දුර්ලභ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හඳුන්වාලීමේදී ඕපනයික කියන වචනය ගුණය එයට අන්තර්ගත වෙනවා. ඕපනයික කියලා කියන්නේම සියලු බාහිර කටයුතු අමතක කරලා පසෙකලා හරියට හිස ගිනිගත් කෙනෙකු ඒ ගින්න නිවාල ගන්නට අනික කටයුතු හැම දෙයක්ම පසුවට දමලා ඒ කටයුත්තම කරගන්න පෙළඹෙන්නේ යම්සේද අන්න එලෙසින්ම තථාගත ධර්මයේ නියැලෙන්නට කටයුතු කරගන්න තරම් වටිනා වූ මඟ පෙන්වීමක් නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඕපනයික කියන වචනය ගුණය සම්බන්ධ වෙන්නේ. ඉතින් ඕපනයික ගුණයෙන් යුතු ධර්මය ඔබටත් ඔබේ පෞද්ගලික ජීවිතයට හදවතට ඒ ධර්මයේ ඕපනයිකයිමද කියලා ඔබම ඔබේ හෘද සාක්ෂීව විමසා බලන්ට අනිත් හැම දෙයකටම වඩා ඔබ මුල් තැන ඒ ධර්මයට දෙන්නේද කියලා ඔබ හිතන්න. ඒ බව ඔබේ ජීවිතෙන් ඈත් වෙලා නම් ඔබේ ජීවිතයටත් පෞද්ගලිකව ඒ ධර්මය ඕපනයික කරගන්න. අනිත් හැම දෙයකටම වඩා වටින්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයමයි කියන තැනට ඔබේ හදවතපත් කරගන්න. එහි ඇති වටිනාකම තව දුරටත් තේරුම් කරගන්න, පැහැදිලි කරගන්න මේ 22 වෙනි දින මාර්තු මාසයේ 22 වෙනි දින ඔබට තවත් ප්‍රයෝජනවත් වේවි. එහෙමනම් සියලු දෙනාට බොහොම හරසරින් කරන මේ ඇරයුම එදිනට සහභාගී වෙලා ඒ පුණ්‍ය කර්මයේ ඒ දැනුවත් වීම ලබාගෙන මේ ජීවිතයේම තථාගතයන් වහන්සේගේ ශාසනයදීම දුක් කෙලවර කරගන්න මේ මාර්ගෝපදේශකත්වය බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් ලබා ගන්න කියලා ආරාධනා කර සිටිනවා. හැම දිනාටම තෙරුවන්ගේම සරණයි.